ඉතින් ඔයාලා YouTube එකට යද්දී ඔයාලා සමහර විට මෙන්න මේ වීඩියෝ එක ඔයාලා දැකලා ඇති. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට මේ වෙනකොට views තියෙනවා මිලියන 79ක්. ඒ වගේම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ මීට අවුරුදු 10කට කලින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවේ අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකට මිලියන 79ක් විතර views තියෙනවා. ඒ වගේම අවුරුදු 10කට කලින් තමයි මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු මේ වීඩියෝ එක මොකක්ද? මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ කවුද? මේ වීඩියෝ එකේ මොකක්ද තියෙන්නේ? ඒ වගේම මේ වීඩියෝ එකට මෙච්චර views ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඔක්කොටම කලින් මේ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් මම මෙන්න මෙතන වීඩියෝ එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඔය ටික තමයි මේ වීඩියෝ එක ඇත්තටම තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට මිලියන views මිලියන 79ක් තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ like අපිට මේ පෙන්වන්න. ඒ වගේම අපිට comment පවා මේ වීඩියෝ එකට දාන්න බැරි විදිහට තමයි මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු channel එක ඔයාලට බලා ගන්න පුළුවන්. subscribersලා 1,50,000ක් විතර subscribersලා මේ channel එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් description එකක්වත් මේ වීඩියෝ එකට මේක අප්ලෝඩ් කරපු කෙනා දාලා නැහැ. ඉතින් අපි channel එකට ගිහිල්ලා පොඩ්ඩක් බලමු මොකද්ද මේ channel එක කියලා. ඉතින් channel එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිම වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන අවුරුද්දකට විතර කලින්. ඒ වගේම පරණම වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන අවුරුදු 14කට කලින් තමයි පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒකත් ඒ අර කලින් වීඩියෝ එකේ ටයිටල් එකට සමානම ටයිටල් එකක් තමයි ඒකටත් යූස් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමු. ඉතින් ඔන්න ඔය වගේ කිසි තීරමක් නැති වීඩියෝ තමයි මෙයා YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් views වැඩිම ඇවිල්ලා තිනවා මිලියන 79ක් මේ. නිකන් වීඩියෝ එකක් දාලා දෙනවා ඒකට තමයි මේ views 79 ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන තියෙන අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් කරන්න. මෙච්චර views එන්න මොකක්ද හේතුව කියලා. ඉතින් මේ වීඩියෝ එක වෙනත් YouTubers ලා පවා එයාලගේ YouTube channel එකේ දාලා තිබ්බා. ඒගොල්ලන්ටත් ගොඩක්ම views ඇවිල්ලා තිබ්බා මේ වීඩියෝ එක ඒගොල්ලන්ගේ channel එකෙන් දාලා තිබ්බත්. ඉතින් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ videos ඔයාලට ඉස්සරහටත් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා notification උත් on කරගෙන තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් මේ වගේම හම්බෙමු.